පාඩම් කරනවා කියනකොට පැය දෙකක්. ඔයා මේක පැය දෙකක් පාඩම් කරනවා කියලා ගන්න නැතුව ඔයා හිතනවා මම පැය භාගේ ඒවා විදිහටයි මේක පාඩම් කරන්න. ඒක පැය දෙක ඔයා පැය භාගේ 4ක් විතර කඩාගෙන කරන්නයි යන්නේ. ඒතර ඔයාට පැය දෙකක් පාඩම් කරන්න යනවා කියලා හිතෙන්නේ නැහැ. ඔයාට ඉතින් පැය භාගයක් පාඩම් කරන්න යනවා කියලා. ඒක හිතට පොඩ්ඩක් පොඩි වෙලාවක් වගේ පැය භාගයක් පාඩම් කරන්න අවුලක් නැහැ නේ. ඒ පැය භාගෙත් ඔයා පාඩම් කරන්නේ මෙහෙමයි. ඒ පැය භාගෙන් විනාඩි 20ක් ඔයා ඇත්තටම පාඩම් කරනවා. විනාඩි 5ක් කරගෙන ඒ විනාඩි 20 අපි ඉගෙන ගත්ත ටික පාඩම් කරපු ටික තව එකෙකුට කියලා දෙනවා කියලා හිතන කරා. ඒතකොට ඔයාට බොරු කරන්න බෑනේ. සමහරක් වෙලාවට අපි බොරුවට වැඩේ කරන්න ඕන ගමට ටට්ටක් ගාලා උඩින් කියවගෙන යනවා. මේ විනාඩි 5 නිකන් ඉන්න වෙන්නේ. ඒ කියන්නේ හරියන්නේ නැහැ. ආයේ ටික මුල ඉඳන් කරන්න. මොකද තව එකෙකුට කියලා දෙන්න පුළුවන් වෙන මට්ටමට එනකන් වැඩේ කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට ඒක ඇත්තටම පුළුවන් කරන්නේ නිකන් බොරුවට කියවලා විතරයි. ඒකේ තේරුමක් නැහැ. විනාඩි 20ක් පාඩම් කරා ෆෝකසින් උඩරිම තියාගෙන විනාඩි 20ක් පුළුවන් නේ ෂේප් එකේ. විනාඩි 5ක ඉගෙන ගත්ත ටික තව එක්කෙකුට කියලා දෙනවා කියලා හිතින් හිතුවා. හො කටින් කිව්වා. නැත්නම් කොලේක ලිව්වා මොකක් හරි. ඊළඟ විනාඩි 5 ඔයාට පොඩ්ඩක් පොඩි බ්‍රේක් එකක්. බ්‍රේක් එකක් කියන්නේ මේ Facebook යන්න එහෙම නෙවෙයි ඈ. ඔයාට ගියොත් එහෙම ආයෙ එන්නේ නැහැ නේ. ඊට පස්සේ ඊළඟ පැය භාගේ. ඒ විනාඩි 5න් පස්සේ නැවතත් ඊළඟ පැය භාගේ ආයෙත් වෙනවා. ඒකත් අර විදිහටම තමයි කඩාගෙන යන්නේ. ඒතකොට ඒකේ තියෙන හොඳේ තමයි අපිට වැඩ කරන්න එපා වෙන්නෙත් නැහැ. පැය භාගයක් වැඩ කරන්න හිත හදාගන්න තියෙන අවුලකුත් නැහැ.